විහෙරගල කියන්නේ ගලක් මත ඉදි කරන ලද විහෙරක් නැත්නම් චෛත්‍යයක්. මේ සිද්ධාස්ථානයේ තියෙන්නේ අනුරාධපුර ගල්අඩුවාගම කියන ගමේ. මේ වටපිටාව පේන ඇති තමත්ම මනරම් දර්ශනයක් තමයි මේ වටපිටාව තියෙන්නේ. මේ ඈතින් පේන නාච්චදුව වැව. ඉතින් මේ මනරම් මේ අලංකාරවත් මේ සිද්ධාස්ථානය නිදන් හොරු විසින් විනාශ කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ පුරාණ හෙළයන් විසින් නිර්මාණය කරන ලද ගල් පඩිපෙළක් සහ මේ වැව් මේ චෛත්‍ය සඳහා මේ ගල් බැම්මක් වඩ පේන ඇති මේ අලංකාරවත් ගල් බැම්මක් එක උඩ එක ගල් තියලා මේ අලංකාරවත් ශක්තිමත් මේ පුරාණ හෙළයන්ගේ දැනුම ඒ තාක්ෂණය භාවිත කරලා දෙන මේ තියෙන නිදන් හොරුන් විසින් විනාශ කරලා තියෙන ආකාරය මේ තමයි තාක්ෂණය අපේ පුරාණ හෙළයන්ගේ තම පුරාණ අපේ මුතුන් මිත්තන්ගේ මේ ගල් කණු ඉස්සර ගොඩක් තිබිලා තියෙන නමුත් දැන් මේක විනාශ කරලා තියෙනවා විවිධ හේතුන් නිසා. විහෙර මේ තියෙන්නේ මේ විහෙරගල අපි ඉන්නේ මේ ගල උඩ. එතකොට මේ චෛත්‍ය කාලයක් මම දන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ නිදන් හොරු විසින් විනාශ කරලා තියෙනවා. ඒකේ විනාශ කරලා තියෙන චෛත්‍ය අපි දැන් ඇතුළට චෛත්‍ය ඇතුළට ගමන් කරන්න පුළුවන්. අපිට පෙන්නන්න මේ තියෙන්නේ මේ එළියට හාරලා තියෙන ආකාරය. මේ තමයි මොනරම් දර්ශනයක් තමයි මේ වටපිටාව තියෙන්නේ. ඔඩ පේන නැති මේ මෙන්න මෙතනින් තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. අපි මේක මේ වටපිටාවේ මේ විනාශය කියන්නේ ගිනි දාලා විනාශ මේ එලි පෙහෙලි කරලා තිබේ අවස්ථාව අපි ඇතුළට ගියේ මේක වීඩියෝ ගත කිරීම සඳහා. මේ පේන ඇති මේ චෛත්‍ය ඇතුළත මේ ගඩොළු බිත්තියක් තමයි අපිට පේන්නේ. ඒ ගඩොළු බිත්තියේ මේ වටපිටාව ඒ කියන්නේ මේ අලංකාරවත් විදියට අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය භාවිත කරලා තියෙනවා. මේ ඉදි කරලා තියෙන ගලක් මත මේ ගලක් මත මේ යටට හාරලා ඒක අලංකාරවත් විදියට නිර්මාණය කරන ලද මේ චෛත්‍යයක් තමයි